Hi guys, ඔන්න එහෙනම් අද මං ගෙනල්ලා තියෙනවා Free Fire normal එකට දාගන්න පුළුවන් જાතියේ මේ එක. ඒකේ තියෙනවා Free Fire එකට bundles, සුපිරි පරණ bundle සහ gun skin කිව්වේ. ඒවෝ ගන්න. හරි, අපි දැන් බලමු ඒක දාගන්න ඕන මොනවද කරන්න ඕන කියලා දාගන්න කලින්. මුලින්ම ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන මම අර ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට්ස් වල දාපු ඒ දෙකෙන් එක ගිහිල්ලා ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න FF Files by Chamix කියලා එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. සහ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට්ස් වල දාලා තියෙනවා ලින්ක් එකක් Z Achiever එක. අපි ඒ දාගනි ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන මේ ඇප් එක තමයි Z Achiever. ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න. හරි. අපි බලමු දැන් ගේම් එකේ මොනවද ඩවුන්ලෝඩ් කරගන්න ඕන දේවල් කියලා. ගේම් එකට ගිහිල්ලා මෙන්න මේ ඉංග්‍රීසි කැරක්ටර් එකයි මෙන්න මේ ඇලොග්ගේ අවේකන් ඇලොක්වයි මෙන්න මේ නයිරි කැරක්ටර් එකයි මෙන්න මේ දිමිත්‍රි කැරක්ටර් එකයි මෙන්න මේ ශිරෝ කැරක්ටර් එකයි මෙන්න මේ කේ කියන කැරක්ටර් එකයි වුල්ෆා කියන කැරක්ටර් එකයි වූකොන් වයි ඩවුන්ලෝඩ් කරගන්න. තව ඔයාලා මෙන්න මේ වෙපන්ස් වලට ගිහිල්ලා මේකේ තියෙන හැම මෙන්න මේ තියෙන නිල් පාට හැම එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න. මේ තියෙන නිල් පාට හැම ගන්න ස්කින් එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න. මේ තියෙන හැම නිල් පාට එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ නිල් පාට හැම එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න මේකේ තියෙන හැම එකක්ම. ඉන් පස්සේ ඔයාලට කරන්න තියෙන දේ දැන් කියන්න. හරි. ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත නේද Z Achiever එක? අන්න ඒකට යන්න. ඉන් පස්සේ මේක ඩවුන්ලෝඩ්ස් වලට යන්න. මොකද ඒක ඩවුන්ලෝඩ් උනේ ඔයාලගේ ඩවුන්ලෝඩ්ස් වලටනේ. හරි. දැන් මේක මෙන්න මේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරන්න. එතන තියෙනවා FF Files by Chamix කියලා. අන්න ඒක උඩ ඔබන්න. ඉන් පස්සේ මෙන්න මේ තියෙන extract here දෙන්න. ඉන් පස්සේ මෙන්න මේකේ password එක ගැව්වෙන් පස්සේ මේක extract වෙවි. ඉන් පස්සේ extract කරගෙන මම ඔයාලට password එක දාලා තියන්නම් comments වල සහ description වල. ඉන් පස්සේ මෙන්න මේ වගේ එකක් ඒවි ඔයාලට. අන්න ඒක උඩ එකපාරක් ඔබන්න. FF mod characters mod pack එක උඩ ආයිත් ඔබන්න. ඉන් පස්සේ මෙන්න මේ mod bundles එක උඩ ඔබලා ඔයාලට කැමති character එකට මේ දෙන්නගෙන් කැමති එක්කෙනෙක් දැන් ඉංග්‍රීසි කියමුකෝ. ඉංග්‍රීසිට මෙන්න මේ කැමති එකක් ඩවුන්ලෝඩ් දාගන්න පුළුවන්. මම එකක් දාලා පෙන්නන්නම්. දැන් මෙන්න මේ pink fist එකයි black jersey එක දාගමු කියමුකෝ. අන්න ඒක උඩ එකපාරක් ඔබන්න. නැත්තම් මේ Mythos fist එකයි orange bundle එකයි නම් ඕන. අන්න ඒක උඩ ඔබන්න. හරි අපි දැන් මේ Mythos fist එක ගමු. ඒක උඩ ඔබන්න. මං ආයි කියනවා මෙන්න මේ වගේ තැනකට එන්න. මෙතන තියෙනවා FF Files by Chamix. ඒක උඩ ඔබන්න. mod pack එක උඩ ඔබන්න. මෙතන mod bundles එක උඩ ඔබන්න. මෙතන දැන් wolfට හරි අපි wolfට ගමුකෝ එක. wolf එක උඩ ඔබන්න. දැන් මෙන්න මෙතන තියෙන මං කැමති hip hop bundle එක ගන්න. hip hop එක උඩ ඔබන්න. මෙන්න මේක ඔබාගෙන ඉන්න. දැන් මෙන්න මේ copy කියන එක ඔබන්න. දැන් මෙන්න මෙතන ඔබන්න. මේ බාර් එක ඔබන්න. හරි මෙන්න මේක තන ආයෙත් ඔබන්න. මෙන්න මෙතන කලින් වගේම ආයෙත් ඔබන්න. ඉන් පස්සේ මෙන්න මේ මෙතෙන්ට යන්න. com dts free fire. දැන් මෙන්න මේ files වලට යන්න. දැන් මෙතන content crash යන්න. optional යන්න. android යන්න. මෙන්න මෙතන තියෙන game optional avatars කියලා වගේ එකක්. අන්න ඒක උඩ ඔබන්න. ඉන් පස්සේ මෙන්න මෙතන game access bundles එකට යන්න. ඉන් පස්සේ මෙන්න මෙතන තියෙන paste button එක ඔබලා මෙන්න මේ මෙතෙන්ට හරිය දාන්න. හරි. ඉන් පස්සේ මෙන්න මෙතන replace දෙන්න. rename නෙමෙයි ආයි කියනවා replace. හරි. ඉන් පස්සේ මෙන්න මෙතනින් ආයි back වෙන්න. ආයි back වෙන්න. මෙන්න මෙතන වෙනකම් back වෙන්න. මෙන්න මේ තියෙන com dts free fire කියන එක වෙනකම් back වෙන්න. ඔයාලට මේ ඉංග්‍රීසියට කැමති එකක් දාගන්න පුළුවන් අර කලින් කරා වගේ විදිහට. දැන් මෙන්න මෙතෙන්ට ආවනේ. com dts free fire එක උඩ ඔබන්න. ඔබාගෙන ඉඳලා මෙන්න මේ copy කියන එක ඔබන්න. ඉන් පස්සේ මෙන්න මේ තියෙන ඊතලය ඔබන්න. මෙතන ත්‍රිකෝණයක් තියෙන අන්න ඒක උඩ ඔබන්න. ඉන් පස්සේ මෙතන device storage යන්න. මෙතන android යන්න. මෙතන data යන්න. මෙන්න මෙහෙම ගියයින් පස්සේ මෙතන free fire icon එක බලා ගන්න පුළුවන්.
ඉන් පස්සේ මෙන්න මෙතන paste button එක ඔබන්න. ඉන් පස්සේ මෙන්න මේ ටික් එක දාන්න කලින් වගේ. ඉන් පස්සේ මෙතනට ආයෙත් කලින් වගේ replace දෙන්න. හරි. දැන් අපි ගේම් එකට ගිහිල්ලා බලමු අරක වැටලාද කියලා. මේක වැඩ කරන්නේ normal free fire තියෙන කට්ටියට විතරයි. free fire max අයට වැඩ කරන්නේ නැහැ. අරව ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් ඒ එකක්වත් වැටෙන්නේ නැහැ. හරි මේ තියෙන්නේ අර පේ දාපු ගාන ගිහපු බන්ඩල් ටික. මෙන්න මේ වගේ සුපිරි පාරණ බන්ඩලුයි අලුතින් ආපු සුපිරිය. මේ තියෙන්නේ මම වුල්ෆට විතරක් මේක ප්‍රදාන කරගෙන දාගනිපු එක මේ තියෙන්නේ. නැත්තම් ඔයාලට ගෝල් ක්‍රිමිනල් නැත්නම් ගොඩක් තියෙනවා. කැමති එකක් ඒ විදිහට කියපු විදිහට දාගන්න පුළුවන්. හරි දැන් අපි ඒවෝ ගන් ටික බලාගමු. මේ තියෙනවා. මේවා දාගෙන අපිට ප්ලේ කරන්න උනත් පුළුවන්. මම දැන් එකක් දාම් ප්ලේ කරලා පෙන්නන්න. ඔයාලා හැබැයි ගන්න එකේ මෙන්න මේ නිල් පාට ගන්න ස්කින් එක ගන්න ඕන. මෙන්න මේක ඔයාලා ගාව තියෙනවා. මෙන්න මෙතන තියෙන නිල් පාට ගන්න ස්කින් එක ඔයාලා අරගෙන තියෙනවා. ඔයාලට මෙන්න මේ ඒවෝ ගන්න ස්කින් එක තමයි හම්බ වෙන්නේ. ඒවෝ වගේ. හරි. දැන් මෙන්න මෙතන මම ට්‍රේනින් දැනට යනවා. නැත්තම් මේ වීඩියෝ එක දික් වෙන නිසා. ඔයාලට ඕන මැච් එකක් දාගෙන ප්ලේ කරන්න පුළුවන්. account එක බෑන්ඩ් වෙන්නේ නැති විදිහට හදලා තියෙන්නේ මම. හරි. දැන් අපි මැච් එකට ආවා. නේ ලස්සනට අර බන්ඩල් එක පේනවා. මේ ෆිස්ට් එකයි මේ ෂර්ට් එකයි මෙහෙම බලා ගන්න ඕන නම් ග්‍රැෆික් වැඩි කරගන්න ඕන. අනිත් ඒවට නම් කමන්නේ මේ වගේ ඇනිමේෂන් තියෙන ඒවා බලා ගන්න ග්‍රැෆික් වැඩි කරන්න ඕන. ස්ටෑන්ඩඩ් දැම්මයින් පස්සේ ඇති. හරි මේ තියෙන්නේ කෝබ්‍රා එක. තා ගන්න ස්කින් එක මේක නම නම් මන් දන්නේ. අපි ගමු මේ තායවෝ ගන්න එකක්. ඒවෝ ගන්න ස්කින් එක තියෙන්නේ මේකට. ඒවෝ ගන්න ස්කින් එක. හරි අපි දැන් මේකට ගිහිල්ලා ප්ලේ කරලා බලමු. ප්‍රොක්සි වල තියෙන අවුලක් තමයි ඒවා දාගෙන ප්ලේ කරන්න බෑ. ප්ලේ කරොත් මොකක් හරි අවුලක් වෙනවා. ආපෝ මෙතන නම් ලොකු අවුලක්. කන්න තමයි වෙන්නේ. හරි දැන් මම බෑක් වෙනවා. හරි දැන් අපි බලමු මේවා අයින් කරන විදිහ. ඔයා ගේම් එකෙන් අයින් වෙන්නදී මේක අයින් කරන්න ඕන නම් මුලින්ම මේ ගේම් එක ක්ලෝස් කරගෙන ඉන්න ඕන. මෙතනින් මෙහෙම ක්ලෝස් කරගෙන ඉන්න. ඊන් පස්සේ අර ඉසෙට් ඇචීවර් ඇප් එකට යන්න. හරි. දැන් මෙතන මෙන්න මේ Android වලට මේ කියන්න කලින් ගියා වගේ downloads වලට. ඊන් පස්සේ මෙන්න මෙතන තියෙන FF files by Chamix කියන එක ඔබන්න. මේ තියෙන FF original characters එක උඩ ඔබන්න. original character pack එක. මෙන්න මේ තියෙන com dts free fire කියන එක උඩ ඔබාගෙන ඉන්න. දැන් ඒක copy දෙන්න. කලින් වගේ මෙන්න මේ ත්‍රින ඊතලයේ ඔබන්න. ත්‍රිකෝණේ ඔබන්න. ඊන් පස්සේ device storage යන්න. ඊන් පස්සේ Android වලට යන්න. ඊන් පස්සේ data වලට යන්න. ඊන් පස්සේ මෙන්න මෙතෙන්ට paste කරන්න. මෙන්න මේ ටික් එක දාලා replace දෙන්න. ටික් එක අනිවාර්යෙන් දාන්න. හරි දැන් අපි ගේම් එකට ගිහිල්ලා බලමු ඒවා දැන් නැති වෙලා ඇති. 100% අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි වගේ කියන්න පුළුවන්. මොකද මේක account එක බෑන් වෙන්නේ නැහැ මේ විදිහට කරොත්. ඔයා අනිවාර්යෙන් ගේම් එකෙන් අයින් වෙද්දී අර විදිහට හිටපු characters ටික replace කරලා යන්න. අපි දැන් බලමු. හරි දැන් අරව නැති වෙලා තියෙනවා.
දැන් හිටපු පරණ කැරක්ටර් ටිකම ඉන්නෝ. කිසිම මොඩ් එකක් නැහැ දැන්. මේව වැඩ කරන්නේ normal free fire ට විතරයි. මං ආයෙත් කියනවා free fire max අය දාගත්තට මේක වැඩ කරන්නේ නැහැ. අපි දැන් ගන්න ස්කින් ටික තියද බලමු. මෙන්න මේ තියෙන නිල් පාට ගන්න ස්කින් තමයි ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. දැන් මේවත් නැති වෙලා තියෙන්නේ. මං අර කායිත් දැම්මොත් මේවත් ආයිත් එනවා. මේ හැම එකටම මේකට උනත් මේ අර ඒවෝ ගන්න ස්කින් එක තියෙනවා. මම මෙන්න මේක අරගෙන නැති හින්දා මට ඒක නැහැ. ඒක දාම් ප්ලේ කරන්න බෑ. හරි බොයිස්, එහෙනම් ගේම් එක ඕක ඔච්චර තමයි. ඔයාලා මාව ලයික් කරන්න, වීඩියෝ එක බැලුවා නම්, වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට මේ වගේ තා ඒවා ගේන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් කොල්ලෝ මං ගියා. ටාටා බයි.